ඉතින් ආයුබෝවන් කියලා පිළිගන්නවා මචං හැමෝම මගේ YouTube channel එකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ affordable iPhone එකක් ගෙන. ඉතින් මේ iPhone එක 2025 අවුරුද්දට පාවිච්චි කරන්න සුදුසුද? ඉතින් අප්ඩේට්ස් එහෙම ඉස්සරහට එනවද? ඉතින් කැමරා එක කොහොමද? බැටරි එක කොහොමද? මේකේ performance කොහොමද? අපි ඉතින් මෙන්න මේ device එක ගැන කතා කරමු. මේ තමයි iPhone SE 2. ඉතින් ඔන්න මම ඉන්ට්‍රෝ එකේ කිව්වා වගේ මචං iPhone SE 2 එක ගැන තමයි අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් iPhone SE 2 එක ගත්තාම මචං මේකේ ගොඩාක් හොඳ වගේම සමහර නරක. ඉතින් 2025 අවුරුද්දට මචං හොඳ වගේම නරක මේ ෆෝන් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම යමු මචං මේකේ බිල්ඩ් එකට. ඉතින් මේකේ බිල්ඩ් ක්වොලිටි එක මචං සෑහෙන්න ඉස්සරහින් තියෙනවා අනිත් Android devices එක ගත්තාම මේකේ ඉතින් glass front එකක් සහ back එකක් එක්ක aluminium frame එකක් දාපු බිල්ඩ් එකක් තමයි මචං මේ iPhone SE 2 එකට තියෙන්නේ. ඉතින් ඔයා අතට මේක ගත්තොත් එහෙම ඔයාට premium feel එකක් වගේම ඔයාට මේක classic device එකක් විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් iPhone ලගේ box type devices වලින් මේක පොඩ්ඩක් old fashion device එකක්. ඉතින් ඒ හින්දා ඔයාට මේක බලා ගන්න පුළුවන් වෙන්නේ මචං normal phones වල එන design එක build එක වගේ තමයි. මේකේ design එක ගැන අපි කතා කරනකොට මේකේ design එක ටිකක් old design එකක්. ඉතින් iPhone ලගේ ඉතින් Apple සමාගමෙන් release වෙන අනිත් box type devices වගේ නෙමෙයි. ඔයගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා නම් iPhone 7, 8 වගේ phones වල ආපු designs. ඉතින් මෙන්න මේ design එක තමයි මචං ඒ විදිහටම මේකෙත් implement කරලා තියෙන්නේ. හරියටම exact iPhone 8 එකේ design එකම කියලා කියන්න පුළුවන්. logo එක පොඩ්ඩක් වෙනස්. ඉතින් ওই විදිහට තමයි මේක design එක අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ගොඩ දෙනෙක් iPhone එකේ ඒ old design එකට කැමති නැහැ. ඉතින් මේක පරණ fashion එකක් හින්දා. ඉතින් ඒක නිසාම මේ ෆෝන් එක රිජෙක්ට් වෙන අවස්ථාවල් වැඩි. ඉතින් ඒ වගේම මේක ඩිස්ප්ලේ එක දිහා බැලුවොත් මේක ඩිස්ප්ලේ එක තරමක් පොඩි ඩිස්ප්ලේ එකක්. ඉතින් ඔයා සාමාන්‍යයෙන් දවස් 30ෙම ෆෝන් එකේ ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් ඔයා ගොඩක් ගේම්ස් ප්ලේ කරන කෙනෙක් නම් වීඩියෝස් දවසම බලන කෙනෙක් නම් ඔයාට පොඩ්ඩක් මේ ෆෝන් එක දිහා බලන් ඉන්න අමාරු වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි මේ ෆෝන් එකට පොඩි ඩිස්ප්ලේ එකක් Apple ලා දීලා තියෙන එක. ඒ අරින්න ඔයා normally ෆෝන් එක use කරන කෙනෙක් නම් ඉතින් ඔයාට කිසිම ගැටලුවක් නැතුව device එක use කරගන්න පුළුවන්. ඉතින් ඊළඟට අපි යන් අපේ කැමරා එක පැත්තට. ඉතින් කැමරා එක consider කරද්දී මේකට 12 megapixel ultra wide sensor එකක් තියෙන කැමරා එකක් තමයි තියෙන්නේ. ඉතින් සෑහෙන හොඳ මට්ටමේ photos capture කරගන්න වගේම මේ 2025 අවුරුද්දේදී Android phones වලත් capture කරගන්න අමාරු. ඉතින් මේ price එකේ යන Android devices වලත් නැති තරම් හොඳ quality එකේ video recording පහසුකමක් මේ iPhone SE 2 එකට පිහිටනවා. ඉතින් ඕගොල්ලෝ content creation වලට එහෙමත් නැත්නම් photography video recording TikTok කරන්න වගේ device එකක් අඩු ගානකට බලනවා නම් මේ device එක මට recommend කරන්න පුළුවන්. මේ SE2 device එකේ 4K 60 fps දක්වා ඔයගොල්ලන්ට කිසිම lag වීමකින් තොරව videos record කරගන්න පුළුවන් පහසුකම Apple ලා දීලා තියෙනවා. ඉතින් මේක සෑහෙන වටින feature එකක්. ඒ වගේම මේකේ performance අපි consider කරද්දී ඉතින් මේ price range එකේ යන අනිත් Android devices එක බලද්දී ඉතින් මේ price එකේ යන අනිත් iPhone එකක් එක්ක බලද්දී වුණත් මේකේ තියෙන performance සෑහෙන්න ඉස්සරහින් තියෙනවා. ඉතින් ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ දන්නවා මේකට තියෙන්නේ A13 Bionic කියන 7 nanometer chipset එක. ඉතින් මේ chipset එක use වෙන්නේ iPhone 11 Pro Max phone එකේ. ඔයගොල්ලෝ දන්නවා ඉතින් සෑහෙන්න හොඳ performance එකක් මේ phone එකට ඒක නිසා තියෙනවා. ඔයා game එකක් play කරද්දී
මොකක් හරි වීඩියෝ එකක් එඩිට් කරද්දී heavy app එකක් run කරද්දී ඔයාට කිසිම lag වීමක් බලා ගන්න නැතුව ඒ වැඩ ටික කරගන්න පුළුවන් මේ ෆෝන් එකේ. ඉතින් දැනටත් ඇවිල්ලා තියෙන iOS 18 අප්ඩේට් එකත් ඉතින් මේ ෆෝන් එකේ ස්මූත්ලි වැඩ කරනවා. ඒ වගේම තවත් අවුරුද්දක් විතර ඉස්සරහට අප්ඩේට්ස් එයි කියන බලාපොරොත්තුව මේ ෆෝන් එකට තියෙනවා. ඉතින් ඔයා අලුතින් Apple device එකකට shift වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් ඉතින් ඔන්න ඔයාට හොඳ ආරංචියක් සුබ ආරංචියක්. ඉතින් මේ වගේ අඩු price එකකට හම්බෙන මේ device එක ඉතින් ඔයාලට updates එක්කම ඉතින් මිලදී ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඊට අමතරව කතා කරද්දී මේකේ අනිත් ඔක්කොම features ටික ඉතින් fingerprint එක, එතකොට wireless charging පහසුකම, ඉතින් අනිත් sensors, ඒ වගේ හැම feature එකක්ම මේ ෆෝන් එකේ Apple ලා include කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට මේකේ අඩුපාඩුවක් බලා ගන්න බැරි තරම්. ඉතින් අන්තිමට මම ඕගොල්ලන්ට කියන්න ඉතුරු කරගත්තේ මේකේ බැටරි එක. ඉතින් එතන පොඩි ගැටලුවක් තියෙනවා. ඉතින් හැම ෆෝන් එකකම ඇඩ්වාන්ටේජස් තියෙනවා වගේම එක ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් හරි බලා ගන්න පුළුවන්. මේ iPhone SE එකේ තියෙන ලොකුම සහ දුක හිතෙනම ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි මේකේ බැටරි එක. ඉතින් මේකේ බැටරි කැපැසිටි එක ඕගොල්ලන්ට ගොඩක් අඩු කැපැසිටි එකක් තමයි ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මිලි ඇම්පියර් hour 1820ක වගේ කුඩා බැටරි එකක් තමයි මේ ඩිවයිස් එකට දාන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලා මේ ඩිවයිස් එක හොයබිලි යූස් කරනවා නම් පැය 4ක් වගේ තමයි අසල වශයෙන් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේක ලොකු ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් මේ ෆෝන් එක බයි කරන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට. වයර්ලස් චාර්ජින් පහසුකම තියෙන නිසා ඔයාට ඕනම තැනකදී ෆෝන් එක වයර්ලස්ලි චාර්ජ් කරගන්න පුළුවන් හැකියාව Apple ලා මේකට දීලා තියෙනවා. ඒ බැටරි එකට සොලියුෂන් එකක් විදියට. ඉතින් ඔයා heavy app user කෙනෙක් නෙමෙයි නම් එහෙමත් නැත්නම් ඔයා content creating වගේ දෙයකට විතරක් මේ ෆෝන් එක use කරනවා නම් ඔයාට මට මේ 2025 අවුරුද්දට උනත් highly recommend කරන්න පුළුවන් device එකක් තමයි මේ iPhone SE 2 එක කියන්නේ. ඉතින් ඒ වගේම ඔයා secondary device එකක් විදිහට මේ iPhone SE 2 එක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවා නම් එහෙනම් කිසිම ගැටලුවක් නැතුව මට ඔයාට මේ device එක recommend කරන්න පුළුවන්. මොකද ඔයා secondary device එකක් විදිහට මේක use කරනවා නම් ඔයාට බැටරි එක උනත් ටිකක් කාලයක් යනකම් save කරගන්න පුළුවන්. ඉතින් වැඩි පැය ගාණක් ඉතුරු කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේවා තමයි iPhone SE 2 එක ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් ඔයත් මෙන්න මේ ෆෝන් එකට කැමති කෙනෙක් නම් ඔයත් අලුතින් iPhone එකකට shift වෙන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් මෙන්න මේ device එක try කරලා බලන්න. ඉතින් මේ වෙනකොට මාකට් එකේ ආසන වශයෙන් මේක රුපියල් 45000ක් 50000ක් අතර මුදලකට ඔයාට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේ වගේ අඩු price එකකට මේ තරම් features තියෙන iPhone එකක් ඔයාට වෙන ගන්න නැති වෙයි. ඉතින් ඔයා අලුතින් iPhone එකකට මෙන්න මේ වගේ බජට් එකක් එක shift වෙනවා නම් බය නැතුව මේ device එක try කරලා බලන්න. ඉතින් ඒ වගේම මතක් කරන්න ඕනේ iPhone 7 එකකට 8 එකකට යනවට වඩා මම recommend කරනවා personally මේ device එක try කරලා බලන්න කියලා. iPhone 11 Pro Max එකේ chipset එකක් තියෙන ඉතින් හොඳ performance එකක් ඔයාලට දෙන්න පුළුවන්. 2025 අවුරුද්දට කරට කර අනිත් devices එක තරඟ කරන්න පුළුවන් හොඳ performer කෙනෙක් කියලා මට recommend කරන්න පුළුවන්. ඉතින් ඔයා ගෙවන ගානට හොඳ device එකක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. දැනටමත් ඕගොල්ලෝ මේ iPhone SE එක පාවිච්චි කරන කෙනෙක් නම් ඉතින් අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ user experience එකත් පල්ලෙහෙන් comment කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ වගේ interesting videos තවදුරටත් බලා ගන්න ඕන නම් අනිවාර්යෙන් අපිව subscribe කරලා තියාගන්න. ඒ වගේම අපි වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගමන් ඕගොල්ලෝ ළඟටම ගෙන්න ගන්න අපි bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් ඒ වගේම like කරන්න, comment කරන්න, share කරන්න. වෙනත් මේ වගේ වීඩියෝ එකකින් හම්බ වෙනකම්